ආයි කොහොමද තාත් vlog එකක් තමයි ගෙනත් තියෙන්නේ. අද මගේ යාළුවෙක් කෙනා මාතලේ ඉඳන් එයා ගාල්ලේ වැඩ වගේකට ආපු ගමන් මාවත් බලලා යන්න එනවා කිව්වා. එයා දැන් අපේ ගෙදරට එනවා කිව්වා. ආවට පස්සේ අපි කොහේ හරි යන්න තමයි මම හිතාගෙන බලමු ආවට පස්සේ. වැඩ කරන්න දෙන්නේ නැහැ මට මෙන්න මේ. යන්නකො ඒව. කිසිම වැඩක් කරගන්න බෑ. දැන් මම ලැප් එකත් මේ අයිනේ හරියටම තියාගෙන එයාට වාඩි වෙන්න ඕන මෙතන මං ආවට පස්සේ කොහොම හරි. ගේමක් ගහලා. දැන් අහගෙන ඉන්නේ කියන දේ. යන්නේ නැහැ මේ. මට වැඩ කරගන්නත් නැහැ. පරක්කු වෙන ඔරේවන් යන්න මට. යන්නේ කියන කිසි දෙයක් අහන්නේ නැහැ. වැඩන්න. අද අපේ ගෙදරින් පන්සලට දානේ. ජුවයි ආවා. කො වෙන්නන්න ඔයා. දැන් අපි මිරිස්සේ යන්න ඉතින් දැන් මොකද්ද වෙන්නේ යන්නේ නැද්ද? යන්න බැරි වෙන්නේ මගේ වැඩත් එක්ක. දැන් ලබන බදාදේ නම් අනිවාර්යෙන් බදාදා අංජු අයියාවට පස්සේ මිරිස්ස පැත්තේ යන්න ඉදියේ දැන් ඒ වැඩ මුකුත් කරන්න වෙන්නේ නැහැ. එයාට වැඩක් ඇටිලා ගියා. දැන් මට ලේස්තුන එකේ ගෙදර ඉන්නත් කම්මැලි. තියගොඩ පැත්තට යන්නත් ඉදිය කාලෙක ඉඳන් අපේ යාළුවෝ වගේක් ඉන්නවා. බලමු කෝල්ලයක් දීලා. ඒවා අන්ද නැගිටලා ලේස්තුන එකේ දැන් හොම්ම ගිහිල්ලෙනව නැත්තම් ආපහු වෙන දවසක යන්න කම්මැලි. නැත්තම් මිරිස්සේ යන්න නිදියත් තියගොඩ කිව්වට තියගොඩ නෙමෙයි තියගොඩ ඉඳන් යන්න ඕන කිලෝමීටර් 25ක් විතර ඇතුළට. ඔන්න ඉතින් ගිහිල්ලා යාළුවා ආව මාව එක්කගෙන යන්න මට පාර පටලැවෙන නිසා මේ ඔය ඉස්සරහා ඩියෝ එකකින් යන්නේ යාළුවා. දැන් මේක 4 දිනාටම යන්න පුළුවන්ද? දැන් හපල් දෙන්න අර කරගන්න ඕනේ. කොහොමද? දන්ද? තියෙනවා නරහෙට යනකොට හම්බ. ඒ ඔරුවකින් කඩන්න පුළුවන්. දැන් මේ හපල්ටි අර කරන්නේ. වැඩ වගේ ගියාට අම්බානට බය වෙලා ඉන්නේ වැටුනොත් පර්ස් ෆෝන් ඔක්කොමත් එක්ක වතුරේ තමයි කිඹුල්ලුත් ඉන්න මේකේ. ගාන පාරමිතා පුරන්නේ නෝ. ඒ දන් ටික බා. හුතු ගහට රිහල් ගන්නන්නේ කිව්වේ. ගහටන්න බෑ. මට සිරි වෙන්න තියෙනවා. අදපන් කෝ. කොට බීජ. ඔය යෝසි ෆෝනේ මේ මතරන්නේ. හරියට නෑ. ඒ ඉත්තක් දියන්කෝ. හැපි නිලාම. එස්රාදරය. මේ සුකුරාද උඹලා දෙන්නේ. මේ සිකුරාද මන් නෑ ආවෝ. දැලද්ද පංග හල්දි? මාළු ඇති එනන්නේ. උස්සල දැල උස්සල බලමු කාගෙනක් කමන්න හරුවම මම දැල ඇති බලන්න. උඹනේ බම් මේ ගමේ මේයි. ගාවසේල ඉවර සමිතිය සභාපති. සභාපති කලින් දිව සමිතියේ සභාපති. අඩෝ ආතල් දෙන්න එපා. ඉතින් සභාපති පත්තම තියනවා. අරක කඩන්න මේව කරපංකු බං. ඒ හරි දන්නේ නැහැ බං බලපන් ගෙඩි දෙක තුනයි තියෙන්නේ අපේ හරි තමයි තියෙන්නේ. ජොසිට විනාඩි කීයක් යනවා මෙහෙට එන්න? විනාඩි 15ක් විතර ගියානේ. අපි විලකින විනාඩි 10 නේ අපි. සප් විනාඩි 10. ජෙට් ලයිට් යන්නේ නේද? මම බැලුවා ෆන් රේස් එක. මූ ජර්මන් ටෙක් එකට දැන් උඹට කිව්වේ වත් නෑනේ. මහ තීසයි. මම මම කිව්වා අරුට දානවා කියලා. දානකොට මම කෝ දානකොට ගියාම කියලා මට. උඹ කැම්පස් සීන් එක මොකෝ? එව්වා මට වැඩන්නේ.
කැම්පස් මේ කොල්ලෝ කපලා පාඩම් කරලා කැම්පස් යනවා. ඔව් ගංගේ ඉඳන් පාඩම් කරේ හොඳ වරුවේ. කොහමද කිව්වේ? මූ කිව්වේ පාඩම් කරේ නැත්තේ. නැත්තේ මම පාඩම් කරා නම් අපේ අම් පාඩම් කරන්න බෑ බං සිරා. උඹ අපිත් එක ප්ලේ කරානේ. බලත් එක්ක ඉතින් ගහන්න බෑ ඉතින්. අපි වාම් ප්‍රෝලානේ බං. බෝ ගන්නෙත් නැහැ මං අර යාළුවමට ගත්ත නිසා. අඩෝ බලපන්නේ. මූ ඇවිල්ලා ගහන්නෙත් නැහැ ගෝතය වගේ. බල ගහනවා ඉතින් අපිට ගහන්න යන්නේ නැහැ. මේ නම් අපි ඒ තරම් ප්‍රෝලා. ඔව් බං. යසිට කික් එකක් ගහපන් බීමට වැටේ. බලපන් සක්කිලිය. බෝදේන ටීක් ටීක් ගාලා. අගේ ෂර්ට් එක මේක කොහොමද ස්විමින් පූල් එක අතර. ගහකටවත් නැග ගන්න බැහැ අලුට න. උඹ කොහෙද එන්නේ? දැන් එන්නේ පල්ලේ. පල. බල. උඹ අනිත් පැත්තට නැගපන් බා. ඉස්සෙල්ලා එකපා. මේ ජොසී බං ගස් නගින පුළුවන් මිනිස්සු නෙමෙයි ඉන්නේ. යකෝ අපිට ගස් නගින්න පුළුවන් ඕන තරම්. පුළුවන් නැකපන්. මේ නැගලදී ඔතන ගන්න අපිට පුළුවන්. ඌ අර චාටර් බං ආ. ඒ උඹේ වීඩියෝ එකක් තියෙන මුගේ වීඩියෝ එකක් තියෙන මම පන්ති. ආගේ යසිද්ගේ. යා. මම දැක්කා. ඔබ දැක්කේ නැද්ද? ආ. තා තියෙන උඹේ දේවල් මගේ ළඟ. මාළුපා. මාළුපා. ඒ ගෝවන් ඒ කෑල්ල? අඩ ගෙඩියක් දියා. හලපන් වැඩ. ඕ දැන් අර රකින්න පුළුවන් කියපුවා වරේ. නැගපන්. අම්මට ඉන්න මං ඉතර. උඹේ කුකුල්ලුන් ටිකට ඉන්නේ උඹ හිතානේ. ඔව්. ඈ. අර මුගේ මූණේ තියෙන කුකුලෙක් ඉන්නේ. චන්දුප වරේ. නිමේෂ් ගාවන්න එපා හොඳ. ගාව ගන්න එපා. අපුගේව කඩන්න එපා බං. මෙතන මාළුපා. ඇතිනේ බහින්. ඉවරේ. එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවරයි. තාත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙන